දරුවෝ මේ ඉස්කෝලේ තවදුරටත් තියාගන්න බෑ. ඇයි සර් එහෙම කරන්නේ? මොහු කරපු නරක වැඩ නිසා. මේ පළවෙනි පාර එහෙම නෙවෙයි. මෙයා කරපු වැරදි මොනවද? මෙයා කැන්ටිමේ ඉදියාප මුලක් හොරකම් කළා. ඒ වැරදි නෙවෙයිද? ඇයි ළමයින්ට කරදර කරන එක. ඔයා මේ ළමයව මේ ඉස්කෝලෙන් අස් කරගෙන වෙන ඉස්කෝලයකට දාගන්න. දැන් යනවා. දැන් මෙයාව වෙන ඉස්කෝලේකට දාගන්නත් ඕන. එකක්ද ප්‍රශ්න? ඇයි නිමන්ත ඔයා මෙහෙම කරගත්තේ? අනේ අම්මේ මම මොකද වැරදි කරේ නෑ. දැන් නිදහසට කරුණු වැඩක් නැහැ. ඉස්කෝලෙන් දැන් අයින් වුණානේ. අපි දැන් ආච්චිලයි ගමේවත් යන්. අනේ තාත්තට කියන්න නම් එපා. කොහොම කියන්නද මේවා? රට ගිහින් සතියක්වත් යන්න කලින් කොහොමද අලංකලංචියක් වුණා කියලා කියන්නේ? දැන් ඇඳුම් ටික ලෑස්ති කරගන්න ගිහින්. හෙලෝ අම්මේ. හලෝ දුවේ. මොකෝ කෝල් කරන්නේ දුනේ? කවදාවත් නැතුව? වෙනද ගොඩාක් බිසි. අද පොඩ්ඩක් ෆ්‍රී වුණේ. මම අද පුංචි දෙයක් කියන්න ගත්තේ. ඒ මොකද්ද? මම ඔය පැත්තේ අවුරුදු 3කට විතර පදිංචියට එනවා. අනේ කොච්චර ලොකු දෙයක්ද? ඒත් ඒක පාරටම. දැන් මගේ මහත්තයා රට. දැන් මෙහෙ ඉඳලා වැඩක් නැහැ. ඔහෙම එනවා පදිංචියට. හරි දුවේ. කවද්ද එන්නේ? හෙටම එනවා. හා දුවේ පරිස්සමින් එන්න. බුදු සරණයි. හරි අම්මේ බුදු සරණයි. නිමන්ත ඇඳුම් ඔක්කොම ගත්තද? ඔව්. ඔයාගේ බඩු ටික? ඔව් ඔක්කොම ගත්තා. මේ ඔයා එහෙ ගිහින්වත් හොඳට ඉන්න. ඒ ඉස්කෝලෙන් අයින් වුණොත් කෙලින්ම ගෙදර තමා. හරි අනේ. අම්මේ ආනේ දුවේ. එන්න ඇතුළට. ආනේ පුතේ කොහොමද ආනේ ඔයාලට? ඔයාලා මෙහෙ අවුරුදු 3ක් නෙවෙයි අවුරුදු 10ක් වුණත් නවතින්න පුළුවන්. නියන් තමයි වගේනේ. පෙනුමත්. ස්තුතියි අම්මේ. අනිද්දි ඉස්කෝලේට දාගන්න යන්නත් ඕන. කොහෙද ළඟම ඉස්කෝලේ මෙතන ඉඳන්? මෙතන ඉඳලා රත්නාවලී මහාවිද්‍යාලය ළඟයි. එහෙනම් හෙට දාගමු. ඔය දරුවා කවුද? මේ දරුවව මම මේ ඉස්කෝලේට ඇතුළත් කරගන්න ආවේ. මෙයා මේ 10 පන්තියේ ඉන්නේ. මෙයාගේ නම නිමන්ත. හරි මං සම්පූර්ණ විස්තර ටික ඉස්කෝලේ ඉවරුණාට පස්සේ ගන්නම්. ඔයා ඉස්කෝලේ ගාවට එන්නකෝ. දැන් පීරියඩ් ටික ඔක්කොම පරක්කු වෙලා තියෙන මෙයාව යවන්නක් ගාලා. සර්. කොහෙන්ද සර් 10 පන්තියට යන්න ඕනේ? ඔහොම කෙලින්ම යන්න. හරි සර්. ළමයි ආයිබෝවන්. ආයිබෝවන් ටීචර්. අද ඉඳලා අපේ පන්තියට අලුත් ළමයෙක් එනවා. මොකක්ද ඔයාගේ නම? නිමන්ත. හරි. ඔයා ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්නකෝ. හරි ළමයි. ඔයාලා පොත් අරගෙන 23 වෙනි පිටුවේ තියෙන පාඩම කියව ගන්නකෝ. මම පස්සේ ඒකක් තේරුම් කරලා දෙන්නම්. හරි ළමයි දැන් බෙල් එක ගැහුවා. දැන් ඔයාලා විවේක කාලය ගන්නකෝ. මම යන්නම්. හරි ළමයි ආයිබෝවන්. හායි නිමන්ත. හායි ඔය වෙන්න කවුද? මම නිලන්ත. මේ මගේ මල්ලි නිරන්ත. අපි දෙන්න නෙවුන්නු. හොඳයිනේ. මමත් තාසයි මම වගේ තව සහෝදරයෙක් මට ඉන්නවනම්. ඔයාට මේ දැන් උනත් එයාව ගන්න පුළුවන්. මොනව? ඒත් කොහොමද? ඔයා ඉන්නේ කොහෙද? ආච්චි ගෙදර. අර සෙපෙලින් කියන්නේ. අපි එහෙ එන්නම්. ඇවිල්ලා කියන්නම්කෝ. අපි තුන්දෙනා හොඳ යාළුවෝ වෙමු. මම ඒකට හරිම කැමතියි. අපි තුන්දෙනාම යාළුවෝ වෙමු. අන්න අයියේ බෙල් එක ගැහුවා. අපි තුන්දෙනාම පන්තියට යන්. මගේ ප්‍රශ්න ඉෂ්ට කරගන්න.
මේ වත්තටද මම ප්‍රාර්ථනාව කියන්න ඕනේ? නෑ මේ ලිඳට ප්‍රාර්ථනා කරන්න. වතුර නෑ. ඒත් පොය දවසට මේ ලිඳ ඇතුලේ සුදු වී දිලිසෙන්න පටන් ගන්නවා. ඒ හින්දා මේක අද්භූත ලිඳ කියලා කියනවා.